හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මං අද හිතුවා මං පොලොස් එක හදන විදිය ඔයාලත් එක්ක චුට්ටක් ෂෙයා කරගන්න. මෙන්න මෙයාගේ කෝලම් බලලා ඉන්නකො මුලින්ම. ඉතින් පෑන් එකක් පොඩි එකක් ලිපේ තියලා ඊට පස්සේ එකට දානවා අමු 3-5 කුඩු. වෙන වෙනම බඳින්න අවශ්‍ය නැහැනේ. ඔක්කොම කොහොමත් මික්ස් කරන නිසා මම ඒකටම දාගන්නවා මිරිස් කුඩු. දාලා ටිකක් ඒක බැද ගන්නවා. ඒක බැද ගන්න ඕන කළු වෙන්නම නෙමෙයි. එහෙමනොත් තිත්ත වෙනවා කරි එක. ඒක බදින්න ඕන මේ ටිකක් දුඹුරු පාට, ඒ කියන්නේ කළු පාටට ලන් වෙන්න වගේ එන්නේ. ඔය තියෙන කලර් එක. අන්න ඒකෙන්දී ලිප් ඔෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් පොලොස් කලවම් කරන්න පුළුවන් විදියට 3-5 ලුණු ඇඹුල් වදින්න පුළුවන් විදියට ටිකක් ලොකු භාජනයක් කරා ඒකට පොල් තෙල් දාලා උළුහල් දානවා. ඊට පස්සේ මොනවද මම දැම්මේ සුදු ලුණු ඉගුරු එතකොට අවු මිරිස් කරපිංචා ඒ තියෙන දාන්න ටික අර බැදපු 3-5 එක ඔන්න ඔය ටික මික්ස් කරගන්නවා. ගොරකක් දැම්මා. ඊට පස්සේ අප කුරුදුත් දැම්මා. ඔන්න ඊට පස්සේ මේ දාන්නේ කළු කුඩු. අර බැදපු කළු කුඩු තියෙන්නේ. ඒක දැම්මා. ගම්මිරිස් කුඩු දැම්මා. ඊට පස්සේ ආයෙත් ලුණු කුඩු ටිකක් දානවා. දාලා ඉවරලා අප චුට්ටක් මික්ස් කරගන්නවා. දැන් හරි ඒක හරි. එතකොට දැන් මම පොලොස් දා ගන්නවා. දාලා මම එක විදියක් ඉඩ තියෙන එකක් ගන්න ඕනේ කියලා. එහෙම වුණාම ලේසි. නැත්තම් බිමත් හැලෙනවා. අමාරුයි කරගන්න. ඔන්න ඔය විදියට රවුමට කරකලා පොලොස් ටික හොඳට 3-5 වදින්න දාගත්තා. රතු පාටට පෙවුනේ. මට හිතුණා චුට්ටක් මිරිස් මදි වෙයිද කියලා. නිසා බැදපු නැති මිරිස් කුඩු ටිකකුත් දැම්මා. ඊට පස්සේ පොල් කිරි දැම්මා. සමහර කෙනා පොලොස් එක වැහෙන්නම දාන්න ඕන කියලා. එහෙම දාලා මට පොලොස් දිය වෙන්න තැම්බිලක් තියෙනවා. ඒකට මම කැමති නැහැ. ඉතින් මම මේ ගන්නට වගේ තමයි දැම්මේ. කොහොම වුණත් මේ ගොඩක් වෙලාවට මට වෙලා තියෙන්නේ පොලොස් දිය වෙනවට වඩා පොලොස් තැම්බිලා නැහැ. සමහර අය කියනවා ගෑස් ලිපේ උයන හින්දා කියලා වෙන්නත් ඇති. මොකද අපේ අම්මා දර ලිපේ උයනවා මේ කවදාවත් එයාගේ පොලොස් එකට එහෙම වෙලා නැහැ. මාරම ලස්සනට ඒක එනවා. ඉතින් මාත් මේ try කරන්න එහෙම හදන්න තමයි. කොහොම වෙයිද දන්නේ නැහැ. බලමුකෝ අන්තිම එක. ඔන්න ඔහම වහලා දැන් ඉතින් යාගේ පාඩුව ඉන්න තියලා මම වෙන වැඩ ටිකක් කරලා ඉවේ ආවේ. යම් තාක් දුරට හොඳයි. ආයෙත් වහලා තියන්න වෙනවා. ආයෙත් බලනවා. ටිකක් හොඳයි. තව තියෙනවා ඉතින් වෙලාව. තව චුට්ටක් හොඳයි. දැන් තව ටිකක් හොඳයි. මට කියන්න බැරුව කියන මම එකට කරද මූංගු වෙනසාර දැම්මා. දැන් අන්තිම හරිය. ඔන්න දැන් හරි. විනාඩි 45කට පස්සේ මේ. ඔයත් ආසනම් මේ විදිහට හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එනකන් සතුටින් ඉන්න.